ජල විච්ඡේදනයෙන් පස්සේ මම දැන් ආයෙ එක එක වෙන විදිය කී ඉන්නේ අපි කතා කරපේකම මේ වෙන විදියකට ආයෙ මතක් කරගන්න එකනේ කරන්නේ. අර මේ හරිය පැටලෙනවා ගොඩක් ළමයින්ට. ඒකයි මම මේක කඩලා කියන්නේ ආයෙ. කාබොක්සිලික් එක HCl උයි. මෙයාගේ කාබොක්සිලික් අම්ලය වෙනුවට එයාගේ සෝඩියම් ලවණයයි HCl වෙනුවට NaCl උයි තමයි හම්බෙන්නේ. එස්ට්‍රේ තියෙද්දි ඒත් අර පැත්තට කාබොක්සිලික් අම්ලය එනවා. අනිත් කෙනාට H එකට පස්සේ CH3OH එක එනවා. ඕම නෙමෙයි. මාධ්‍ය භාෂ්මික කරාම මේක CH3COO- Na+ අනිත් පැත්තට CH3OH. මේක ආම්ලික මාධ්‍ය ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. භාෂ්මික මාධ්‍ය ජල විච්ඡේදනය කරගන්න රත් කරන්න ඕන. එතකොට හම්බ වෙනවා යන්තම් කාබොක්සිලික් අම්ලය වෙනුවට එයාගේ සෝඩියම් ලවණය අනිත් පැත්තෙන් NH3 නම් වෙනසක් නැතුව ඉන්නවා. ඔය විදිහට තමයි ජල විච්ඡේදනවල සාරාංශය ඉන්නේ. මොකක් හරි Tamanට වැරදුන එකක් තියෙනවා නම් බලලා හරි ගස්ස ගන්න. මම කියන්න ඕනේ නෑ. අතර මේක මේ නෝට් එකෙන් බලලා ගන්නත් පුළුවන්.